කැන්ඩි මල්ටිමොඩල් ට්‍රාන්ස්පෝර්ට් ටර්මිනල් මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය 2022 පටන් ගන්න. හැබැයි මේ වැඩේ පටන් ගන්නකොට මේ ඉදිකිරීම කළ හැක්කේ කුමන අධිකාරියටද කියන එක පිළිබඳවත් හරියම අවබෝධයක් නැතුව තමයි පටන් ගන්න. ඉස්ලාම් දෙනවා UD එකට කරගන්න බැරි වෙනවා පස්සේ දෙනවා RD එකට මාර්ග සංවර්ධන අධිකාරියටට. වසර කීපයකින් ඉවර කරන්න නියමිතව තිබ්බේ ඇදිලා යනවා සෑහෙන වසර ගාණක්. මේ නිසා ලොකු අර්බුදයක් නිර්මාණය වෙනවා මහනුවර නගරය තුල. බස් රථ ගාල් කර තිබේ විශේෂයෙන්ම ගුඩ් ෂෙඩ් එකේ. ඒ බස් රථ ගාල් කිරීම තැන් මාරු කරන ඔක්කොම ටවුන් එකේ හැමතැනටම. එක උදාහරණයක් මම කිව්වොත් මහනුවර උතුරු ඩිපෝවේ බස් රථ ගුඩ් ෂෙඩ් එකේ නැතුව අලුත් තැන පාක් කිරීම නිසා බස් රථ 50ක් තියෙනවා. දෛනිකව තෙල් ගහන්න කිලෝමීටර් 20ක් දුර යනවා. දෛනික පාඩුව විතරක් 1,48,230ක්. මාසෙට 1,44,46,900ක වැයබරක් දරනවා මේ ව්‍යාපෘතිය දවසින් දවස පරක් වීම නිසා. නිසි කළමනාකරණයක් නැහැ, නිසි අධීක්ෂණයක් නැහැ, කිසි සැලැස්මක් නැහැ. ඉදිකිරීම පටන් ගන්නවා. හැම වෙලේම මොකද්ද කරේ? ජාතික සංවර්ධන සැලැස්ම කාලසටහන සමපාත කරා ලංකාවේ ඡන්ද කාලසටහනත් එක්ක. මේකයි අවුල. අපි කිසි දිනක ජාතික සංවර්ධන සැලැස්ම ලංකාවේ ඡන්ද කාලසටහනත් එක්ක සම්පාත කරන්නේ නැහැ නියෝජක කතානායකතුමනි. මේක අපි ගොඩ දාන ප්‍රශ්නේ. මෙවර අයමුත් වෙන් කළා තියෙනවා රුපියල් මිලියන 7,730ක්. අපි බලාපොරොත්තු වෙනවා 2027 මැයි වෙනකොට KMTT කියන ස්ට්‍රක්චර් එකේ සිවිල් වැඩ සම්පූර්ණයෙන් අවසන් කරන්න. මේක අවසන් කරාට විතරක් හරියන්නේ නැහැ. මේ හා තියෙනවා ප්‍රවේශ මාර්ග කොරිඩෝස් කියන මහනුවර ගත්තොත් එච්චර සංකීර්ණ නගරයක් නෙවෙයි. කොළඹ ගත්තොත් සංකීර්ණයි. ප්‍රවේශ මාර්ග 7ක් තියෙනවා. දල වශයෙන් මිනිස්සු වෙනවා 1.9 මිලියන් කොළඹ ටවුන් එකට ඇදිලා එනවා. බස් වාහන එනවා ලක්ෂ 6ක්. එයින් 105ක් බස් රථ 185ක් තමන්ගේ පෞද්ගලික වාහන. ඒ නිසා අපි මේක මාරු වෙන්න ඕනේ. නව විදියකට එහෙනම් බස් රථ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මහනුවර සරලයි ප්‍රවේශ මාර්ග 3යි තියෙන්නේ. ඉරියගමෙන් තියෙනවා තැනක් අඳුරගෙන තියෙනවා. ඒක UD එකට ක්‍රියාත්මක වෙන්නේ. ඉඩමක් අඳුරගෙන තියෙනවා. එතන පාකින් තැනක් හදනවා. කටුගස්තුර අඳුරගෙන තියෙනවා. එතන පාකින් තැනක් හදනවා. මේ කැන්ඩිකුමර තැනක් තියෙනවා. එතන හදනවා. ප්‍රී ෆීසිබිලිටි ස්ටඩිස් ඔක්කොම ටික කරලා තියෙන්නේ. මුදල් වෙන් වෙලා තියෙනවා. දැන් මං අහනකොට මිලියන 1,500ක් ඒක ලබා දෙනවා කියනවා. ඒ නිසා අපිට පුළුවන් මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන සම්පූර්ණ ප්‍රවාහන සැලැස්ම වෙන තලයකට අරන් යන්න 2027 මැයි වෙනකොට මේ සිවිල් වර්ක් ඉවරුණාට තව අවුරුදු 2ක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මහනුවර නගරයට උදා වෙලා තියෙන මේ රථවාහන තදබදය ක්‍රමවත් ආකාරයෙන් විසඳන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු අපි තුල තියෙනවා. ඒ වගේම මෙවර අයවැයෙන් වෙන් කරනවා මේ KMTT එකට ප්‍රවේශ වෙන මාර්ග තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒවා සංවර්ධනය සඳහා සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් මුදලක් වෙන් කරනවා. රුපියල් මිලියන 400ක් වෙන් කරනවා මෙවර අයවැයෙන් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉවර කරන්න.